ආයිබෝවන් ප්‍රබෝධමත් දිනයක් මා හිතවත් මිථුන ලග්න හිමි ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම මම පාරම්පරික කැඩුම් බිඳුම් වෛද්‍ය හා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී කමල් විජේතිලක රාජගුරු අද මා කතා කරන්නේ මැයි මාසයේ සිදුවන ප්‍රබල ග්‍රහ මාරු 3ක් පිළිබඳවයි. මැයි මාස 14 වන දින ග්‍රහලව විශාලම ග්‍රහයා වන ප්‍රබල ගුරු ග්‍රහතුමා මිථුන රාශිගත වීමත් මැයි මාස 18 වන දින රාහු ග්‍රහතුමා කුම්භ රාශිගත වීමත් එදිනම කේතු ග්‍රහතුමා සිංහ රාශිගත වීමත් පිළිබඳව ලග්නයෙන් ලග්නයට කෙසේ බලපානවද යන්න වග පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි මාගේ මේ සූදානම. රාශි චක්‍රයේ බුද්ධියට ඥාණයට අධිපති බුධ ග්‍රහතුමා වාසස්ථානයේ කරගෙන සිටින මිථුන රැසින් උපන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මෙම ග්‍රහ මාරුව බලපාන අන්දම දැන් අප සොයා බලමු. පවුලේ හොඳම සමාජිකයා වුවත් අන් අයගෙන් හොඳක් නොමැති. පවුලේ අයගේ දියුණුව මිසක තමන් ගැන එතරම් තැකීමක් නොකරන ඕනෑවට වඩා අනුකම්පා සහගත රැකියා දෙකක් කිරීමට තරම් හැකියාවක් ඇති. තැනේ හැටියට එනේ ගැසීමට හැකියාව ඇති. හිතාමතා සැලසුම් සහගතව වැඩ නොකරන ලගන්නා සුළු කතා විලාසයක් ඇති. වැඩ ගොඩක් එකවර කිරීමට බාර ගන්නා ලද දෙයින් සතුටු වන වැරදි වැඩ නොකරන හැඟීම් යටපත් කර ගැනීමේ සුවිශේෂී හැකියාවක් ඇති. ව්‍යාපාරික කටයුතු වලට කැමැති. අතේ තුරින් මිතුරන් තබා ගන්නා ග්‍රහලව සුවිශේෂී ලග්නයකි මිථුන ලග්නය. බුදු දහම රැක ගැනීම සඳහා ලොව පුරා ජනතාව ඒකරාශී කර ලංකාවේ පමණක් නොව මහා භාරතයේ පවා හඬ නැගූ ශ්‍රීමත් අනගාരിക දරුම්පාලතුමාද උපත ලබා ඇත්තේ මිථුන ලග්නයෙනි. කේන්ද්‍රයේ නැගෙනහිර දිශාව නොහොත් ලග්න භාවයට ගුරු ග්‍රහතුමා සැපත් වීමත් වයඹ දිශාව නොහොත් නවවැන්නට රාහු ග්‍රහතුමා සැපත් වීමත් ගිනිකොන දිශාව නොහොත් තුන්වැන්නට කේතු ග්‍රහතුමා සැපත් වීමත් ඔබේ ජීවිතයට බලපාන අන්දම අප දැන් සාකච්ඡා කරමු. ගුරු මිථුනයට සතුරු උවද නැගෙනහිර දිශාවෙන් ලග්නයේ තැන්පත් වීම ඔබට අගතියක් නොකරනු ඇතැයි මාගේ විශ්වාසයයි. ප්‍රාථමික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, රැකියාව, විවාහය, ආදායම් මාර්ගවල කැපී පෙනෙන වෙනසක් සිදු නොවුනද ඔබට නරකක් වන වගක් නොපෙන්වයි. කෙසේ වෙතත් රාහු නම් වෙන්නට පිවිසීම ආගමික භක්තිය වැඩිවන අධ්‍යාපනය, රැකියාව, ව්‍යාපාරික කටයුතු සඳහා විදේශගත වීමේ වාසනාව ලැබෙන පියාට තරමක අපල කාලයක් විය හැකි කාලයක් උදා වනු ඇත. උකුල කලවා ආශ්‍රිතව රෝග පීඩා ඇතිවිය හැකි කාලයකි. විශේෂයෙන් නිතර ඇවිදීමට සිදුවන කරුණු යෙදිය හැකි කාලයක් වනු ඇත. කේතු තුන්වැන්නට පිවිසීම ආත්ම ශක්තිය අඩු කරවන කරුණු යෙදිය හැකි බැවින් ඒ සඳහා ඔබගේ චිත්ත ශක්තිය වර්ධනය කර ගැනීමට කරුණු යොදා ගනු ඇත. කෙසේ හෝ තමන්ගේ බලය වික්‍රමය තවදුරටත් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ඔබට ලැබෙනු ඇත. ඔබට තෙරුවන් සරණයි.